right. අපි මීට කලින් කතා කරලා තියෙනවා විශාල සංඛ්‍යාවල වර්ගමූලය හොයන හැටි. හැබැයි මේ වර්ග සංඛ්‍යාවල. ඒ කියන්නේ උදාහරණයක් විදිහට 729 එමෙත 1225 වගේ විශාල සංඛ්‍යාවල. හැබැයි අපි අද ඉගෙන ගන්නවා වර්ග සංඛ්‍යාවක් නොවන සංඛ්‍යාවක කොහොමද වර්ගමූලය හොයන්නේ කියලා. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් එහෙම ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය හොයන්නේ කොහොමද කියලා බලන්න තමයි අද යන්නේ. අපි උදාහරණයක් ගමු 87 වගේ 87 කියන එකගේ වර්ගමූලය ගන්න යන්නේ. හරිද? ඉස්සෙල්ලාම කරන දේ තමයි 87ට කලින් ඉන්න පූර්ණ වර්ග සංඛ්‍යාව හොයාගන්න. අපි දන්නවා 87ට කලින් ඉන්න වර්ග සංඛ්‍යාව 81නේ. ඒ 81 කියන්නේ කාගේ වර්ගයද කියලා බලනවා. 9 වර්ගයනේ. එහෙනම් අපි දැනගෙන ඉන්න ඕනි මෙයාගේ උත්තරය අනිවාර්යයෙන්ම 9යි දශම ගාණක් විය යුතුයි. ඒ කියන්නේ මේ දශම ස්ථාන වල තියෙන අගය තමයි දැන් අපි හොයන්න යන්නේ. ඒක කරන්න හරි ලේසි. ඒකට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ දේ. ඒ තමයි ඇත්තටම මේ 9 කියන පූර්ණ සංඛ්‍යාවට තව දශම සංඛ්‍යාවක් එකතු වෙනවානේ. හරිද? ඒ එකතු වෙනක හොයන්න කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරිද? ඒ තමයි අපි බලනවා 9 වර්ගය කීයද? 81යිනේ. ඊට පස්සේ අපේ සංඛ්‍යාව 87නේ. 87න් අඩු කරනවා මෙන්න මේ 81 උත්තරේ කීයද? 6යි. අන්න ඔය 6 අපි ලියා ගන්නවා ලවය විදියට. හරය විදියට ලියා ගන්නවා මෙන්න මේ සංඛ්‍යාව. එහෙම නැත්නම් මෙතන මේ දශමතර කලින් ආපු අපේ පූර්ණ සංඛ්‍යාවේ දෙගුණය. 9 වැඩි කිරීම 2 කියලා කියන්නේ 18යි. එහෙනම් මෙතන වෙනවා 18. මේ භාගය අපිට දශම සංඛ්‍යාවක් කරගන්න හරි ලේසි. 6 වරක් 1යි 6 වරක් 3යි. අපි දන්නවා 3න් 1 කියලා කියන්නේ තමයි සාමාන්‍යයෙන් 0.33333 ඔක බෙදලා ඉවර වෙන්නේ නෑ. එහෙනම් මෙයාගේ උත්තරේ එන්නේ මොකද්ද? 0.333නේ. 0.33 කියන එකනා 9ට එකතු වුණොත් උත්තරේ එනවා සම්පූර්ණයෙන් කීයද? 9.33ක් කියන. හරි. ඒ කියන්නේ මෙතන එනවා කවුද? 3යි 3ක් කියන. ඒ කියන්නේ 87 කියන එකනාගේ වර්ගමූලය එනවා 9.3යි 3ක්. ඇත්තටම අපි බැලුවොත් මේ 87 කියන එකනාගේ වර්ගමූලය කැල්කියුලේටර් එකකින් ඔයාලට එනවා මෙන්න මෙහෙම උත්තරයක්. හරි. 87 කියන එකගේ වර්ගමූලය කැල්කියුලේටර් එකකින් ගත්තොත් එනවා 9.3යි 2යි 7යි 3යි 7ක් වගේ ඉස්සරහට යනවා. මෙන්න මේ සංඛ්‍යාවේ දෙවෙනි දශම ස්ථානයට මේක වැටෙව්වොත් ආසන්න වශයෙන් සමාන වෙනවා නේද? 9යි දශම මේ මෙතන තියෙන 7 නිසා මෙයාට එකක් එකතු වෙලා 3යි 3ක් වෙනවනේ. ඒ කියන්නේ අපේ උත්තරය හරියටම හරි.